යාමට සිදු වී තිබෙනවා මේ විසමගින් අද අප සාකච්ඡා කරමින් සිටින්නේ වර්ජන තර්ජන සහ කුමන්ත්‍රණ හමුවේ රටේ ඉදිරි අනාගතය පිළිබඳව ඇමතුමනි ඔබතුමයි නෑ මම කිව්වේ මේ බංකොලොත් දේශපාලනය හොඳේ දැන් මංගල සමරීර කියන සරත්ලා දෙන්නෙක් ඉන්නවලු සුධර්ම සරත්ලා දෙන්න දින්නේ සරත්ලා ඉන්නව ලක්ෂ 2ක් විතර මේ මගේ ගාවත් ඉන්නව සරත්ලා තොගයක් මම උන්ගෙන් ඇහුවා කැමතිද එහෙම හදිසි අවස්ථාවේ මංගලට එහෙම තිබුණොත් මේ දෙන්නද කියලා හරිද උන් කිව්වා ඕන්නම් මම සර්ට ඕන්නම් මන් දෙන්නම් කියලා එහෙම සරත්ලත් ඉන්න තව අඩුපාඩු නෑ මේ මොකද්ද මේ කතා කරන එක ඒ කියන්නේ මට බෑ ඒකනේ මංගල කියන්නේ මට බෑ අර සරත් කෙනෙක් හොඳයි හොඳේ ඒ කියන්නේ ගැලවීමේ හමුදාවටත් හොඳ නැති කියලා හොඳයි මට වඩා ඒ කියන්නේ මෙයා ගැලවීමේ හමුදාවටවත් නෑ ඊටත් එහා එතකොට ඒ කියන්නේ රනිලුත් හොඳ නෑනේ දැන් අපි තෝරනවාද මේ ජනාධිපති අපේක්ෂකේ අපේ ජනාධිපති අපේක්ෂක එළියට දාලානේ 37 නායක හංගලානේ 37 නායක හංගලා එයා කියනවා ඒක පෙන්වන්නේ නෑ අපි එහෙනම් දැන් ජනාධිපතිවරණට ගෙනියන්නේ කොහොමද දන්නවද? රෙද්දකින් ඔතලා ගෙනියන්නේ මේ අපේක්ෂකයා. අපේක්ෂකයා පෙන්නන්නේ නැහැ. එයාව රෙද්දකින් ඔතලා කියනවා නියම භාණ්ඩයක් ඇතුලේ තියෙන්නේ. හොඳේ රෙද්ද ගලවන්නේ ජනාධිපතිවරණේ ප්‍රතිඵල වලින් පස්සේ. රෙද්ද ගැලෙවුවාම තමයි නියම අපේක්ෂකයා තියෙන්නේ බලන්න ඒක හිත ඡන්දෙ දෙන්න. මේකනේ මේ කියන්නේ. කවුද සුධර්මන් ඡන්දෙකට එනවනම් ඒ මිනිහා ඉස්සෙල්ලම ඒක අනවුන්ස් කරනවානේ.